ආයුබෝවන් හැමෝටම RTF Academy එකේ 15 වෙනි පාඩමට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්නේ සාර්ථකත්වයේ අදෘශ්‍යමාන යතුර. ඒ තමයි Trading Psychology ගැන. දක්ෂ වුණත් ඇයි ගොඩක් අය ෆේල් වෙන්නේ? මොකද ට්‍රේඩික් කියන්නේ 80%ක්ම මනෝවිද්‍යාව නිසායි. අපි බලමු ට්‍රේඩර් කෙනෙකු විනාශ කරන පළවෙනි හැඟීම. ඒ තමයි කෑදරකම නැත්නම් greed. ඉක්මනට පොහොසත් වෙන්න ගිහින් තමන්ගේ ගිණුමට ඔරොත්තු නොදෙන ලොකු ලොට් සයිස් දාන්න එපා. අනිත් එක ෆෝමෝ. මාකට් එක වේගෙන් යද්දී අපරාධි කියලා හිතලා මැදින් ට්‍රේඩ් වලට පනින්න එපා. දෙවෙනි හතුර තමයි බය. සල්ලි නැති වෙයි කියන බය නිසා ඔයාට හොඳ අවස්ථා මග හැරෙනවා. අනිත් භයානකම දේ රිවෙන්ජ් ට්‍රේඩින්. ලොස් එකක් වුණ ගමන් පලිගන්න හිතලා ට්‍රේඩ් කරන්න එපා. මතක තියාගන්න ට්‍රේඩින් වලදී ලොස් එකක් කියන්නේ ඔයාගේ බිස්නස් එකේ වියදමක් විතරයි. හැම ට්‍රේඩ් එකක්ම අලුතෙන් හිතන්න. හැඟීම් අයින් කරලා රොබෝ කෙනෙක් වගේ නීතිවලට විතරක් වැඩ කරන්න. අද හෝම්වර්ක් එක ඔයාට වැඩියෙන්ම බලපාන්නේ කෑදරකමද නැත්නම් බයද කියලා අපිට කියන්න. ඊළඟ පාඩමෙන් අපි සම්පූර්ණ ට්‍රේඩින් ප්ලෑන් එකක් හදමු. හැමෝටම සුබ දවසක්.